මේ තිබ්බ එක සෙරමනි එකවත් ඇයි BTS perform කරේ නැත්තේ? ඉතින් මෙන්න මේ මැසේජ් එකේ මගේ ඉන්බොක්ස් එක දැන් පිරීලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හමුදායෙන් ආව ලොකු ඉල්ලීමක්වත් තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඇත්තටම BTS perform කරන්න ඉන්නේ මේ ඕපනින් සෙරමනි වලනේ මේ half time show එකේ. ඒකට ෆයිනල් එක දවසට තියෙන half time show එකේ තමයි BTS මේ perform කරන්න ඉන්නේ. ඉතින් ඒක BTS විතරක් නෙමෙයි. Shakira BTS ඒ වගේම Madonna. ඉතින් half time එක කියන්නේ විනාඩි 15ක time period එක. ඉතින් මේකේ ගොඩක් දුරට එක ආටිස්ට් කෙනෙක්ට එක song එකක් තමයි perform කරන්න හම්බෙන්නේ. ඉතින් මේ ෆයිනල් එක තියෙන්නේ ජූලි 19. ඒ කියන්නේ ඊළඟ මාසේ 19 වෙනිදා තමයි මේ ෆයිනල් එක තියෙන්නේ. ඉතින් ඇත්තට මේක 19 කියලා තිබ්බට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපිට ගත්තොත් මේක 20 තමයි. මොකද 12 පහු වෙලා ඉවරයි 12 මාරට තමයි තියෙන්නේ. ඒ කියන්නේ 20 පාන්දරම. ඉතින් 12 මාරට පටන් ගන්න ඒ මැච් එකේ half time එක කියන්නේ ගොඩක් දුරට පාන්දර 1යි කාලේ 1:20 වගේ වෙනවා. ඉතින් 1:20ට වගේ තමයි ගොඩක් දුරට මේ BTS වගේම මේ Shakira ඊට පස්සේ Madonna start කරන half time show එක පටන් ගන්න. ඉතින් BTS fans වලට කියන්න තියෙන ෆයිනල් එක බලන්න වෙනවා. ඔයාලට මේ half time show එක බලන්න. මොකද ඒක මැද්දේ තමයි යන්නේ මැච් එක. ඉතින් හොඳම දේ ඔයාලට එක්කෝ කරන්න තියෙන පාන්දර 1ට විතර නැගිටලා මැච් එක දාගත්තා නම් බලන්න පුළුවන්. ඉතින් ඔයා BTS fan කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම share කරන් යන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ගත් මේකට mention කරන් යන්න. මොකද මේක අන්තිම දවස් වෙනකන් ආයි කියලා තමයි මම මේ වීඩියෝ එක කලින්ම දැම්මේ.